ඉතින් මේ වීඩියෝ එකේ තියෙන්නේ අපි දෙන්නගේ ලොකුම ලොකු ඩ්‍රීම් එකක් අචීව් කරපු එක. මේ තමයි අපේ ෆස්ට් හෝම් එක බිල්ඩ් කරන එක. අපි දෙන්න ගෙයක් ගන්නවද ගෙයක් හදනවද කියලා හිතලා අන්තිමේදී ඔන්න තීරණය කරා ගෙයක් හදනවා කියලා. ඉතින් ඔයාලා දැක්කේ අපි අර ගනිපු ලෑන්ඩ් එක. ඊට පස්සේ මේ ඔයාලා දකින්නේ අපි ඒ ඉඩමට පිරිත් පැන් ඉහනවා. ඉතින් අපි පන්සලේ ලොකු හාමුදුරන්ගේ පිරිත් පැන් ඉහලා අපේ ඉඩමට ආශිර්වාද කරන්න පිරිත් පැන් ඉස්සා. ඉතින් හවසක ඇවිල්ලා වැඩැල්ල අපි දෙන්නත් එක පිරිත් පැන් ඉහලා ඊට පස්සේ ඒකේ ඉඩම වැටමායම් ගහලා තිබ්බා බිල්ඩර්ස්ලා ඇවිල්ලා. ඊට පස්සේ අපි හාමුදුරුවන්ට කියන මුල්ගල බාර දුන්න පිරිත් කරන්න කියලා. මොකද ඒගොල්ලෝ අපිට බිල්ඩ් අවස්ථාවක් දෙන්නම්කෝ මුල්ගල් තියන්න. ඒක දැනගත්ත ගමන් ගිහලා මුල්ගලට අපි බාර දුන්නා. ඊට පස්සේ මේ තියෙන්නේ මුල්ගල තියන්න කලින් ස්ටේජ් එකේදී ඉඩම ප්‍රිපෙයාර් කරලා තියෙනවා. මේ අපි මුල්ගල හාමුදුරුවන්ගෙන් ආයෙ ගන්න ගිය දවසේ මේ ආශිර්වාද කරපු විදිය. නිදාන් වස්තු හා අපි ලබා දෙන පැන් ටිකක් ඒ පැන් ටිකත් ඒ ස්ථානයට ඉහළ ආශිර්වාද ලබා ගන්නට පුළුවන්. උතුම්බුවන්ගේ අනන්ත ගුණ ආශිර්වාදයෙන් යසී මහා බෝසත්ණන්ගේ ආශිර්වාදයෙන් සිද්ධාන්ත ධාතුන් වහන්සේලාගේ ආශිර්වාදයෙන් දෙවි රැකවරණින් මහා සංඝරත්නය කරන ආශිර්වාද වලින් අසුන් මාතාටත් ලංකා මහත්මයාටත් ජීවිතයට අවශ්‍ය ආරක්ෂා නිරෝගී භාවයන් එවාගේ මේ ලෝකර්මාන්ත කටයුතු සාර්ථකව සිදු කරගන්න අපි තාම වාසනාවන්ත පින්වන්ත අනාගත වේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔන්න ඔය විදිහට ආශිර්වාද අරගෙන අපි මුල්ගලත් අරගෙන පහුවදාට අපි ආවා අපේ ගෙදර මුල්ගල් තියන්න කියලා. ඉතින් අපි සුපුරුදු පරිදි බුදුන් වැඳලා ගිලන්පස පූජා කරලා මල් පහන් පූජා කරලා අපි මුල්ගල් තියන්න සැරසුණා. ඉතින් අපිත් එක්ක එකට යාළුවොත් එකතු වුණා. ඒ වගේම අපේ අම්මලා තාත්තලාවත් අපි ඔන්ලයින් සම්බන්ධ කරගත්තා. ඉතින් මේ මුල්ගල තියෙන අවස්ථාව මුල්ගල තිබ්බට පස්සේ අපි අපේ යාළුවෝ ඔක්කොමත් එක්ක පොඩි කිරිබත් කෑල්ලක් කාලා ඒ සතුට භුක්ති විඳලා අපි කට්ටිය ඔක්කොම ගෙවල් වලට ගියා. ඉතින් මේ තියෙන්නේ මුල්ගල තිබ්බට පස්සේ ඒගොල්ලෝ ඉඩම ප්‍රිපෙයාර් කරා අපේ ගෙදර හදන්න කියලා. ඊට පස්සේ අපේ සිටිසන්ෂිප් එක දවසෙත් අපි සෙරමනි එක ඉවර වෙලා ඇවිල්ලා අපේ ඉඩම බැලුවා මොකද වෙන්නේ කියලා. ඊට පස්සේ අපි ඊච් ස්ටේජ් නිකන් ඇවිල්ලා කොහොමද බිල්ඩ් එක වෙන්නේ කොහොමද ඒක ගොඩ නැගෙන්නේ අපි ආසාවෙන් හිටපු දෙයක් කොහොමද ස්ටෙප් බයි ස්ටෙප් ගොඩ නැගෙන්නේ කියලා හරීම පේෂන්ට්ලි බලන් හිටියා. හැබැයි අපේ බිල්ඩ් ලොකු කාලයක් ගත්තේ නැහැ. නමුත් අපිට ඒ පොඩි කාලෙත් ලොකු කාලයක් වගේ ඇත්තටම දැනුණා. ඉතින් මෙහෙම තමයි අපේ ගෙදර අපිට පෙනුනේ හෑන්ඩ් ඕවර් කරන්න කලින්. මේ තියෙන්නේ අපිට හෑන්ඩ් ඕවර් කරන දවසේ අපේ ගෙදර දුන්නු විදිහ. ඉතින් මේ අතුල් පැත්තේ කුස්සිය මේක ඕපන් කිචන් ෆ්ලෝ ප්ලෑන් එකක් තියෙන ගයක්. ඉතින් අපිට චූටි ගිෆ්ට් එකක් හම්බුණා අපේ බිල්ඩ් එකෙන්. අපි හැදුවේ මිමෝසා හෝම්ස් එක්ක. ඊට පස්සේ අපි එදා පොඩ්ඩක් ෆොටෝස් අරගෙන ඉතින් අපි ගෙදර ආවා. ගෙදර පොඩ්ඩක් බලලා ඊට පස්සේ මේ ඊළඟ වීඩියෝ එකේ මම ඔයගලන්ට දාන්නම් අපේ හවුස් වෝමින් සෙරමනි එක කොහොමද තිබුණේ කියලා. Thanks for watching.